ඔබ කවදාද හිතලා තියනවද මේ අපිට පේන දැනෙන ලෝකය ඇත්තටම මායාවක් කියලා? ඔබ මේ වීඩියෝ එක බලන එක, ඔබ අද උදේ තේ බීපු එක, මේ හැම දෙයක්ම ඊටමත් දියුණු පරිගණක ක්‍රියාත්මක වන වැඩසටහනක් විතරක් වුණොත් පොඩ්ඩක් නිකමට හිතලා බලන්න. මේ නිකන් විද්‍යා ප්‍රබන්ධයක් නන් නෙවෙයි. ඉලොන් මස්ක් වැනි බුද්ධිමතුන් සහ ලෝකයේ ප්‍රකට භෞතික විද්‍යාඥයන් පවා අද ප්‍රශ්න කරනවා අපි ජීවත් වෙන සැබෑ ලෝකයකද නැත්නම් අතිශය දියුණු සිමුලේෂන් එකකද කියලා. අද අපි ගවේෂණය කරන්න යන්නේ කොස්මික් කේත සංකල්පිතය සහ අපේ යථාර්ථය පිටුපස ඇති ඒ පුදුම සහගත විද්‍යාත්මක තර්ක ගැන මේ වීඩියෝ එක සමග අවසානයේත් රැඳී සිටින්න. වීඩියෝ ක්‍රීඩා සහ තාක්ෂණයේ දියුණුව. මීට අවුරුදු 40කට කලින් අපිට තිබුණේ 32ක් එහා මෙහා යන සරල වීඩියෝ ක්‍රීඩා. හැබැයි අද වෙද්දි විෂුවල් රියැලිටි තාක්ෂණය කොතරම් දියුණුවද කියනවා නම් ඒක ඇත්ත ලෝකෙද නැද්ද කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම්. ඉදිරි වසර දහස් ගණන ඇතුළත මිනිසාට පුළුවන් වේවි සැබෑ ලෝකයේ වගේම හැසිරෙන සිතන්න පුළුවන් ජීවින් ඉන්න ලෝකය නිර්මාණය කරන්න. එහෙනම් අපිට වඩා දියුණු ශිෂ්ටාචාරයක් දැනටමත් ඒ වගේ නිර්මාණය කරලා තියෙන බැරිද? පොඩ්ඩක් හිතලා බලන්න. විශ්වයේ ගණිතමය ස්වභාවය. අපේ විශ්වය ක්‍රියා කරන්නේ කිසියම් නීතිමාලාවකට අනුව. ගුරුත්වාකර්ෂණය, ආලෝකයේ වේගය මේ හැම දෙයක්ම ගණිතමය අගයන්. හරියට පරිගණක වැඩසටහනක තියෙන කන්සියුලේෂන්ස් වගේ. භෞතික විද්‍යාඥ ජේම්ස් ග්‍රේට්ස් සොයාගෙන තියෙනවා පදාර්ථයේ මූලික අංශු වල හැසිරීම පිටුපස පරිගණක කේතවල සමාන රටාවක් තියෙන බව. අපේ විශ්වයේ ගණිතේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒක පරිගණක වැඩසටහනක් නිසා. පොඩ්ඩක් හිතලා බලන්න. ක්වොන්ටම්ගේ භෞතික විද්‍යාව සහ පික්සල් පරිගණක තිරයක් දිහා ඊටම සනීපව බැලුවොත් ඔබට පෙනේ ඒක හැදිලා තියෙන්නේ මොනවයිද? පික්සල් වලින් කියලා. ඒ වගේම අපේ විශ්වයේ ප්ලාන්ක් දුර කියලා අවම මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අපේ යථාර්ථයේ කුඩා කොටස් වලින් එකතු වුණු එකක්. තවත් පුදුම හිතන දෙයක් තමයි ඔබ්සර්ව් ඉෆෙක්ට් එක. ක්වොන්ටම් විද්‍යාවට අනුව අපි යම් අංශුවක් දෙසට බලන තුරු ඒක නිශ්චිතව පවතින්නේ නැහැ. හරියට ඔබ වීඩියෝ ක්‍රීඩාවක් කරනකොට ඔබ යන පැත්ත විතරක් පරිගණකය මගින් නිර්මාණය කරනවා වගේ. අපි ජීවත් වෙන්නේ ඩිජිටල් නිර්මාණයක නම්. අපි ජීවත් වෙන්නේ අනුකරණයක නම්. මේක නිර්මාණකරුවා කවුද? ඒක අපේම අනාගත පරම්පරාවක් වෙන්නත් පුළුවන්. නැත්තම් වෙනත් ග්‍රහ ලෝකයක දියුණු ජීවින් වෙන්න පුළුවන්. මේ ඇත්තනම් මරණය කියන්නේ වැඩසටහනකින් ඉවත් වීමක් විතරක් වෙන්න පුළුවන්. අපේ ආගමික දාර්ශනික මතවාද පවා අනුකරණවාදය එක්ක අමුතු විදිහකට බද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම අපි ජීවත් වෙන්නේ අනුකරණයකද කියලා ඔප්පු කරන්න තවමත් ස්ථිර සාක්ෂි නැහැ. හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න කාටවත් බැහැ. ඔබ මොකද හිතන්නේ? ඔබ මේ දකින්න සැබෑ ලෝකයේද නැතිනම් ඉතාමත් කුඩා සූක්ෂම ඩිජිටල් මායාවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න. මෙවැනි ගැඹුරු විද්‍යාත්මක කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙන්න. සිල් දෙනාටම ස්තුතියි.